YouTube එකට ගියා අපිට අවශ්‍ය වීඩියෝ එකට ගියා. ඊට පස්සේ ඒ ඇනලයිසර් එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඕපන් වුණා. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ ටයිම් ස්ටෑම්ප් එකයි ඊට අදාළව එයා මේ වීඩියෝ එකේ මේ ඉන්න එක්කෙනාගේ වොයිස් එකට අදාළ මේ කියන්නේ අදාළ ටෙක්ස්ට් එක. ඊට පස්සේ ඒක අපි ඇනලයිසර් එක්ස්ටෙන්ෂන් එක හරහා Google Gemini API through Gemini LLM එකට යවුවා. ඊට පස්සේ අපි වීඩියෝ එක බලන්නේ නැතුව වීඩියෝ එකේ තියෙන සමරි එකයි ඊට අදාළ ප්‍රධාන මේ key points සහ topic ටික සහ ඊට අදාළ time stamp එකත් එක්ක මේ විදිහට සමරි එක ගත්තා. හරිම ලේසි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. එතන මේකේදී ඔයාලට පේන්නේ නැති මෙහෙම ක්ලික් කරලා අපිට time stamp එක ක්ලික් කරලා අපිට ඕන තැනට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට අමතරව වීඩියෝ එක මුලින් ඉඳන් මගට බලාගෙන ටයිම් වෙස්ට් වෙනවා. එතන මේ විදිහට මේ අපිට අදාළ මාතෘකාව තියෙන. මේ මාතෘකාවට අදාළ key points ටික තියෙන. topics and key points වෙනම ලස්සනට ෆෝමැට් කරලා අදාළ ටයිමින් එකම තියෙන ඉඳ අපිට අවශ්‍ය මේක ටග් ගාලා go through කරලා අවශ්‍ය ටික විතරක් බලලා ස්ක්‍රිප්ට් කරලා ගන්න පුළුවන්. එතන මේකේ විශේෂත්වය තමයි එක්ස්ටෙන්ෂන් එක සම්පූර්ණ ෆ්‍රී වැඩ කරන්නේ. Google Gemini free tier එක පාවිච්චි කරලා හදලා තියෙන්නේ. ඒතර මේකෙදී අපේ ටයිම් එක ඉතුරු වෙනවා සහ අපේ වැඩ කාර්යක්ෂම වෙනවා. ඒක තමයි මම මේ එක්ස්ටෙන්ෂන් එක හදන විදිහ තමයි මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ. ඒතර අපි බලමු කොහොමද මේ එක්ස්ටෙන්ෂන් එක මම හදාගත්තේ කියලා. එතකොට මුලින්ම එක්ස්ටෙන්ෂන් එක හදන කලින් මට තියෙන දැන් මගේ තිබ්බ අදහසනේ වීඩියෝ එකක් කොහොමද ටයිම් එක වේස්ට් කරන්නේ නැතුව වීඩියෝ එකේ තියෙන ටොපික් මිස් වෙන්නේ නැතුව සහ එෆිෂන්ට් විදිහට කාර්යක්ෂම විදිහට මේ වීඩියෝ එක මට සම්පූර්ණ වීඩියෝ එකක් බලන්න නැතුව වීඩියෝ තියෙන ටික පොයින්ට් කරලා සමරයිස් කරලා මට අවශ්‍ය කොටස විතරක් අවශ්‍ය තැනට මේ වීඩියෝ එක මුලින් ඉඳන් අඟට බලලා ඊට මේ ස්ක්‍රෝල් කරලා හරියටම හොයාගන්න අමාරුනේ. මේකේ අවශ්‍යනේ මට අවශ්‍ය පොයින්ට් එක ටක් ගාලා මට යන්න පුළුවන් වෙනවා. ඕක තමයි මගේ අදහස් තිබ්බේ. ඒතර ඔයාලා හදන එක්ස්ටෙන්ෂන් එකේ මම සමස්ත වශයෙන් එක්ස්ටෙන්ෂන් හදන එකක් හදාගන්න ඉදී කියන්නේ. ඒතර ඔයාලගේ තියෙන අදහස වෙන අදහසක් එන්න ඇති. බට් මොන හරි ඔයාලා තියෙන අදහසක් තියෙනවා. ඒ අදහස මේ විදිහට එක්ස්ටෙන්ෂන් එකට හරවලා ඔයාගේ වැඩ පහසු කරගන්න මේකක් හදාගන්නේ කොහොමද කියන එක තමයි මේකදී බලන්නේ. ඒතර මට මේකෙදි මම මේ හිතුවේද කියන්නේ මට දැන් මේකෙදි අවශ්‍ය නම් මට තේරුණා මේ වීඩියෝ එකක් මේ වීඩියෝ එක මට ඇත්තටම මේ වීඩියෝ එකේ සමරි එකක් නේ මම අරන් තියෙන්නේ. ඒතර කොහොමද මේක වෙන්නේ නැද්ද කියලා මම මුලින් හිතුවා. ඒතර මට බලුවම තේරුණා මේක මට YouTube වීඩියෝ එකක් නම් මේ YouTube වීඩියෝ එකේ මට කරන්න තියෙන්නේ මේ YouTube මම මේකේ සමරි එක හදාගන්නේ LLM මොඩල් එක පාවිච්චි කරලා. ඒතර මේකට මට පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක් LLM මොඩල් තියෙනවා paid සහ free ඒවා. ඒතර මට මේකෙදී මූලිකවම අදහස ආවේ තමයි මේක ගත්තොත් මේකෙදී මම මතක තියාගන්න අපි LLM එකට ගත්තොත් අපි LLM එකට මොන හරි ටෙක්ස්ට් එකක් දීලා output එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමේජ් එකක් වගේ දීලා ඉමේජ් එකකුයි මට අදාළ මට දැන් ඉමේජ් එක විතර දැම්මට පස්සේ LLM එකට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැහැ. මට ඕන ඉමේජ් එකක් ඇවලා ඉමේජ් එකත් එක්ක මට අවශ්‍ය ප්‍රශ්නේ අහලා එහෙම අවුට්පුට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව පුළුවන් LLM එකට කෙලින් වීඩියෝ ෆයිල් එකක් දාලා. වීඩියෝ ෆයිල් එකක් දාලා ඊට පස්සේ මට අවශ්‍ය දේ කිව්වට පස්සේ එයා වීඩියෝ එක ප්‍රොසෙස් කරලා එහෙම බලන්න පුළුවන්. ඒතර එහෙම capabilities තියෙන LLM දැනට තියෙන්නේ Google Gemini එක ඒකේ තියෙනවා. ඒ කියන්නේ multi model input තියෙන LLM එකක් අපි තෝරගන්න ඕනේ දැන්. Google එකේ ඒක තියෙනවා. ඊට අමතරව open source එකක් තියෙනවා. ඒක මම දන්න විදිහට නම් තාම මේ Anthropic එක කියන්නේ Claude එකේ නෑ. ඊට පස්සේ මේ OpenAI එකෙත් නෑ. ChatGPT ඒක බෑ. වීඩියෝ ෆයිල් එක ප්‍රොසෙස් කරලා යන කරන්න බෑ. ඒතර ඔයාලා සමහරට ඔයාලා මේ ගොඩක් කට්ටිය YouTube වීඩියෝ එකක් අරගෙන ඒකේම සමරයිස් කරලා ගන්න ඇතිනේ chat GPT එකේ. ඒතර එයාලා කරන්නේ මේක තමයි. එයාලා වීඩියෝ එක ප්‍රොසෙස් කරන්නේ. මේ වීඩියෝ එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක අරන් ඒ කියන්නේ වීඩියෝ එක මොනවද කියන්නේ කියලා බලලා ඒක අරගෙන තමයි එයාලා හදන්නේ. එතකොට මේ මම මේ ඊට පස්සේ තව පොඩි ප්‍රශ්නයක් තිබ්බා. දැන් සමහර වීඩියෝ වල ට්‍රාන්ස්ක්‍රිප්ට් නැහැ. කියන්නේ මොකුත් වීඩියෝ එකේ කියන්නේ නැත්තම් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ජෙනරේට් වෙන්නේ නැහැ නේ. ඒතර ඒ වගේ වීඩියෝ එකක් ගත්තොත් ඒකට
මේක වැඩ කරන්නේ නැහැ. එතකොට ඒ වගේ වීඩියෝ වලට මේ මට වැඩි දියුණු කරන්න පුළුවන්. හැබැයි පොඩි ලිමිටේෂන් එකක් තියෙනවා. මොකද මේ වීඩියෝ ෆයිල් එක දිග වීඩියෝ ෆයිල් එකක් න ะ. මේ වීඩියෝ ෆයිල් එක දිග වීඩියෝ ෆයිල් එක LLM එකකින් ප්‍රොසෙස් කරනවා කියන එක ප්‍රොසෙසින් කොස්ට් එක වැඩි. ඒතර මට මේකදී වුණේ වැඩි ස්පීඩ් වෙන්නත් ඕන. මම බොහෝ දුරට මේක මම බලන වීඩියෝ වල ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ඒක ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරලා මේක කරා. ඇත්තටම මේකදී අපි වීඩියෝ එක යවනවා වෙනුවට යවන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තමයි. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක රීඩ් කරලා තමයි LL එකෙන් මේක ප්‍රොසෙස් කරලා අපිට අවශ්‍ය අවුට්පුට් එක දෙන්නේ. ඒතර මම ඉස්සෙල්ලාම හිතුවේ මම මේකට මගේ අවශ්‍යතාවය මොකද්ද? YouTube වීඩියෝ එකක් යවන්න. YouTube වීඩියෝ එකක් මට වීඩියෝ ෆයිල් එකක් ඉදිරිය යවන්න එක හරියන්නේ නැහැ. ඒක අමාරුයි. සහය ප්‍රොසෙසින් කොස්ට් එක වැඩි එහෙම යවන්න පුළුවන්. API දැන් Gemini API එකේ සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් කරලා තියෙනවා. මුල් මේවා වැඩ කරේ නැහැ. හැබැයි දැන් අලුත් එකේ නම් සෑහෙන තියෙනවා. ඒ කියන්නේ විනාඩි පැයක වීඩියෝ එකක් වුණා ප්‍රොසෙස් කරලා හරි කියන්න පුළුවන්. හැබැයි ප්‍රොසෙසින් කොස්ට් එක ගත්තොත් මට ඒක ටිකක් වැඩි. ඒ කියන්නේ මගේ ෆ්‍රී මම දැන් මේකද අපි කොස්ට් එකත් බලන්න වෙනවනේ. ඒතකොට මට තියාගෙන AI ස්පේස් එකේ මොන වැඩේ AI වලින් කරා කොස්ට් එකක් යනවා. හැබැයි Gemini එකේ ගත්තොත් ලොකු ඩීසන්ට් මේ තියෙනවා ෆ්‍රී ටී එකක් තියෙනවා. ඒතර ඒක පාවිච්චි කරලා ෆ්‍රී ටී ලිමිටේෂන් තියෙන පොඩ ඒවා බලලා මේ ගහන කෙල්මේ Gemini API කොස්ට් කියලා ගහුවට පස්සේ ෆ්‍රී ටී එකේ මේ රික්වෙස්ට් ගන්න. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මෙතන aistudio.google.com එකට ගිහිල්ලා ඒක මට පෙන්නන්න. එතකොට ඔයාලා මේකෙදි මම කියන්න ඕනේ. ඔයාලා එතකොට LLM එක තෝරගන්න. එතන මට තියෙන නම් මේකෙදි මම ඉස්සෙල්ලා වීඩියෝ එක මට ප්‍රොසෙස් කරන්න තියෙන්නේ. මම වීඩියෝ එකේ වීඩියෝ ෆයිල් එක යවන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තමයි යවන්නේ. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක යවන්න මම ටෙක්ස්ට් එකක් තමයි යවන්නේ. මොකද ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන ටෙක්ස්ට් එකයි ටයිම්ස් අදාළ ටයිම් එකයි ටෙක්ස්ට් එකයි. එහෙනම් මම ඊගාට තෝරගත්තේ LLM. හරි මම මේක පාවිච්චි කරන්නේ Google දැන් ඔයාලට එක සැරේ හිතා ගන්න බැරුව ඇති. අපි ටිකෙන් ටික යමු. එතකොට මේ Gemini ගත්තොත් මේ ගොඩක් මේ ෆ්‍රී ටී එක ගොඩක් මෙතන ඔයාලා කියන බලන්න මේ රේට් ලිමිට් එකක් තියෙනවා. ටප් රේට එකේ 150ක්. මේ කියන්නේ රික්වෙස්ට් 150ක් පුළුවන්. එතන සෑහෙන්න ඒත් ගොඩක්ම කියන්නේ ෆ්‍රී ටී එකෙත් සෑහෙන මේ Gemini මේ Google ලගේ API වල විතරයි මෙහෙම තියෙන්නේ. අනික ගොඩක් ඒ OpenAI ලා ඔක්කොම Anthropic ලා ඔක්කොම එයාලා මේ ෆ්‍රී ටී එකක් නෑ මොකද. එතකොට මේ Google Gemini API එකෙන් සෑහෙන වැඩ කොටසක් අපිට ගන්න පුළුවන්. අන්න ඒතර ඒක තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මම LLM මේ මොඩල් එක තෝරගත්තා. මම මේකට පාවිච්චි කරන්නේ Google Gemini API එක තමයි. ඒකෙත් Pro එක තියෙනවා. Pro Preview මේ එක තියෙනවා. මේ Flash එක තියෙනවා. එතකොට Pro එක ගත්තොත් Pro එකේ cost එක වැඩි. ඒක ඔයාලා cost එක බලන්න පුළුවන් නේ. මෙතන මේ input output tokens කියලා තියෙන්නේ. එතකොට මේ tokens කියන එක මම පස්සේ දැන් කියන tokens කියන්නේ හරියට මේකට අපි දෙන input එක වගේ කියලා හිතා. එතකොට input එක වැඩි වෙන්න එයා මේ API එකෙන් process කරන්න යන cost එක වැඩි. ඊට පස්සේ මේ එක මොඩල් එකෙන් වෙනස් මේ. දැන් මෙතන Pro එකේ මේ මෙතන output එක 10 15 තියෙන්නේ. මේකේ තියෙන්නේ මෙතන ෆ්ලෑෂ් එකේ තියෙන්නේ 2.5 අඩු. එතන මේ ෆ්ලෑෂ් ලයිට් එක මේ අඩු හුඟක් අඩුනේ. දශම ගණනක් තමයි cost එක තියෙන්නේ. ඒතර ඒ විදිහට cost එක වෙනස් වෙනවා. ඒතර ඇනලයිස් ගත්තොත් Pro එකේ ඇනලයිස් එක ටයිමින් යනවා. එයා think කරලා හොඳට දෙනවා. ෆ්ලෑෂ් එකේ ඇනලයිස් එකත් ඒ මම ගොඩක් පාවිච්චි කරන මේ ෆ්ලෑෂ් එකෙන් මේ වැඩේ මම ගොඩක් පාවිච්චි කරනවා. ෆ්ලෑෂ් එකෙන් එන output එක හොඳයි. ඉතින් මේක පාවිච්චි කරනවා. ඊට අමතරව පොඩිම දෙයක් නම් අපිට මේ 2.5 ෆ්ලෑෂ් මේ ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව 2.0 එක තියෙනවා. ඒක පරණ එක අලුත් මොඩල් එකෙන් අපි ඒක කරනවා. මම මේ ටිකෙන් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒතර මම මේකෙදි හිතුවා මම මේකෙන් එකක් මට එක සැරේ තෝරගන්න මම කොස්ටිං අනුව බැලුවොත් සහ ටයිම් එක අනුව යන ටයිම් එක ප්‍රොසෙස් යන ටයිම් එක ගත්තොත් ෆ්ලෑෂ් එකේ ස්පීඩ් ඊට පස්සේ මේ ෆ්ලෑෂ් ලයිට් එකේ ස්පීඩ් ඊට පස්සේ ෆ්ලෑෂ් එකේ ඊට පස්සේ වැඩිපුරම වෙලා යන්නේ Pro එකේ සහ Pro එකේ අවුට්පුට් එක ගොඩක් quality. එහෙනම් මම මේ ඔක්කොම දාලා try කරන්න තමයි හදන්නේ. ඒ කියන්නේ එතකොට මට ඕනා මේක මට අවශ්‍ය මොඩල් එක අවශ්‍ය වෙලාවට සිලෙක්ට් කරලා අවශ්‍ය අවුට්පුට් එක ගන්න ටෙස්ටිං කරලා බලන්න. එහෙනම් මම තීරණය කරා මේ මොඩල් ඔක්කොම මම මගේ එක්ස්ටෙන්ෂන් එකට දානවා. එතකොට මට අවශ්‍ය වෙලාවට මම අවශ්‍ය මොඩල් එක තෝරගන්න තියෙනවා. හරි. එතකොට LLM මොඩල් එක තෝරගත්තා. Gemini වලින් ඒක මට අවශ්‍ය මොඩල් එක අවශ්‍ය වෙලාවට තෝරගන්න මම සෙටින් එකේ හදන්න ඕන එක්ස්ටෙන්ෂන්. ඒක මට රික්වයර්මන්ට් එක තව. එතකොට
ගත්තොත් මට දැන් ඔක්කොම රිකාන් ටික මට එක්ස්ටෙන්ෂන් එකක් හදන්න ඕන. ඒ එක්ස්ටෙන්ෂන් එකට ඊට පස්සේ මම තව මේ හිතුවා. ඊට පස්සේ මට දැන් වීඩියෝ ෆයිල් එක LLM එකට ඇටච් ෆයිල් එකක් විදියට යවන එකට වඩා මම ට්‍රාන්ස්ක්‍රිප්ට් එක යවන එක තමයි හිතුවේ. ඊට පස්සේ මම තව හිතුවා මම රිසර්ච් කරලා බලුවට පස්සේ මට තේරෙනවා දැන් මේ YouTube API එක තියෙනවා. දැන් ඔයාලට API කියන එක නිකන් තේරෙන්නේ නැත්නම් හිතන්නේ YouTube එකේ දැන් අපි YouTube මොකක් හරි වීඩියෝ එකක් මේ ඩවුන්ලෝඩ් කරනවා කියලා හිතන්න. දැන් ඩවුන්ලෝඩ් කරනවා අපි ගිහිල්ලා තියෙන්නේ YouTube ගිහිල්ලා browser එකට ගිහිල්ලා YouTube කියලා ගහලා YouTube එකට ගිහිල්ලා ඊට පස්සේ ඒකට අදාළ වීඩියෝ එකට ගිහිල්ලා වීඩියෝ එකේ URL එක copy කරගෙන කොහේ හරි ඩවුන්ලෝඩ් කරන site එකකට දාලා එහෙමනේ ඩවුන්ලෝඩ් කරන්නේ. ඒතර API එක පාවිච්චි කරන එකේ විශේෂත්වය තමයි YouTube ගන්න ඕනේ. අපි මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරාට පස්සේ ඔයාලා හැම දැකලා ඇති ගොඩක් ප්‍රෝග්‍රෑම් වල පාවිච්චි වෙන්නේ API through තමයි access කරන්නේ. ඒතර API එක through access කරාම මට YouTube එකේ browser එකට යන්න ඕනෙත් නැහැ. ආර විදිහට search කරන්න ඕනෙත් නැහැ. වීඩියෝ එක මොකක්ද කියලා අහන්න ඕනේ නැහැ. කෙලින්ම වීඩියෝ එකේ ID එක දාන්නම් API එකට වීඩියෝ එකේ ID එක දුන්න ගමන් එයා ගිහිල්ලා අර විදිහට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා දෙන්න. හරි. API එකේ තියෙන විශේෂත්වය තමයි අපි අර විදිහට මේ මැනුවල් ප්‍රොසෙස් එක අපිට ඩිරෙක්ට් ඇක්සස් කරන්න පුළුවන්. එහෙම දීලා. හැබැයි එහෙම දීලා තියෙන්නේ සමහර APIs විතරයි. හැම එකම කරන් දැන් YouTube එකේ ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන API එකක් නැහැ. ඒතකොට ඒක එහෙම නැත්නම් ඒක කරන්න බෑ. හරි. ඒතකොට දැන් ඩවුන්ලෝඩ් කරන එක API තුන නැතුණාට වෙන වෙන විදි තියෙනවා. එතකොට ඒවා ගොඩක් දැන් ගත්තොත් YouTube එකේ ඇත්තටම ගත්තොත් එයාලයි terms and condition වල වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න බෑ. එහෙනම් ඔය ඩවුන්ලෝඩ් සයිට් වල එහෙම ගියාට පස්සේ ඔයාලා දැකලා ඇති නිකන් ඒවා ස්පෑම් වගේ තමයි Google එක අඳුරන්නේ දැන්. ඒලා ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ වීඩියෝ. එතකොට මේ ඒකදී මම ඉස්සෙල්ලාම බැලුවා මේකට API එකක් තියෙද කියලා. API එක ගන්නදී මම දැක්ක මේකේ transcript API එකක් තියෙනවා. transcript හරි මොකද්ද ඒ වගේ API එකක් තිබ්බා. ඊට පස්සේ මේ මම මුලින් try කරේ ඒ විදිහට. මම මේ කීප විදිහම මේ try කරලා බැලුවා. ඒතර එහෙම මම එතකොට මට මේක මම දැන් අන්තිමේදී හදලා තියෙන්නේ මේ වීඩියෝ එක මෙතන එන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මේකෙන් එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න. ඒ කියන්නේ බ්‍රවුසර් එකේ ලෝඩ් වෙන එක ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කියන්නේ මෙතන මේ විදිහට මෙයාගේ මෙතන තියෙන එක show transcript කියන එක එබුවට පස්සේ මෙහෙම ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පෙන්නනවා. කියන්නේ මේකයි මේක. එයා කියන එකයි මේ ටයිමින්. ටයිමින් නැතුව ගන්න පුළුවන් ටයිමින් එක ගන්න පුළුවන්. එතකොට මට තේරුණ එක තමයි මේක ගන්නවා මේක. ලේසින් වැඩේ මේ මොකද සමහරට API මේ එක හැදුවට පස්සේ API වල ලිමිට් තියෙනවා දැන්. දැන් මේ ඇඩ් එක මේ කීප දෙනෙක්ම පාවිච්චි කරනවා නම් එතකොට මම හදන්නේ මගේ මේ මම API එක access කරලා access කරපු API එකෙන් key එකක් අරගෙන තමයි මම මේක හදන්නේ. ඒතර වෙන අය මේ add-on එක පාවිච්චි කරන වාරයක් පාසා මගේ API එක තමයි use වෙන්නේ. එහෙම නැතුව හදන්න පුළුවන්. මම කිව්වේ. ඒතර ඔයාලට පොඩක් කරදරයි. ඔය මොකද ඔයාලත් මේ ගිහිල්ලා Google එකට API එකක් ගන්න එපා. ඒතර වැඩේත් complicated. ඒ හින්දා මේක සරලව මට හදාගන්න අමාරුත් වෙනවා මේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් මේකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක browser එකේ load වෙනවා මේ browser එකෙන් මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක extract කරලා ගන්නදී මේක extract කරලා ගත්තා මේක extract කරලා නම් මේක text එකයි time එකයි තියෙනවා එහෙනම් මම LLM එක කියන්නේ Gemini එකට යවනවා මේක මෙන්න මේක prompt එකක් දාලා මේක ඒවට පස්සේ මට output එක එන්න ඕනේ එතකොට එහෙම තමයි මම හදලා තියෙන්නේ හරි එතකොට සමහරවිට ඔයාලට තේරෙන්නේ නැති ඇති මොනවද කියනවා කමෙන්ට්ස් වල දාන්න ඊට පස්සේ ආවෙ මම හදපු විදිය ඊට පස්සේ මම මේ විදිහට හදාගත්ත මගේ එක්ස්ටෙන්ෂන් එක හදන්න මගේ කම්පියුටරේ ෆෝල්ඩර් එකක් ඊට පස්සේ ෆෝල්ඩර් එක ඇතුළට ගියා ෆෝල්ඩර් එක ඇතුලෙන් VS Code ඕපන් කරගත්තා ඔයාලා දන්නේ නැති ඕපන් කරගන්න ඊට පස්සේ මේ විදිහට ඕපන් කරගත්තා ඕපන් කරලා නම් මම කිව්වා මම මේ කලින් වීඩියෝ එක පාවිච්චි කරලා තියෙනවා මේක ඔග්මන්ට් කෝඩ් තමයි පාවිච්චි කරන්නේ ඒජන්ටික් මේ කෝඩින් ටූල් එක විදිහට ඊට පස්සේ ඔග්මන්ට් කෝඩ් එක මේ විදිහට ඕපන් කරගත්තා මේ කලින් වීඩියෝ එක කරලා තියෙනවා මේ විදිහට කෝඩ් එක ඉන්ඩෙක්ස් කරගන්න කියලා අහනවා හැබැයි කෝඩ් එක මුකුත් නැහැ ඉතින් මම නිකන් දර ඉන්ඩෙක්ස් කරගන්නවා ඒක ඔය විදිහට දුන්නා ඊට පස්සේ දැන් මගේ වර්ක් ස්පේස් එකේ කියන්නේ මම ෆෝල්ඩර් එකකට ගිහිල්ලා ෆෝල්ඩරේ ඇතුලෙන්
VS Code එක ඕපන් කරගත්තා. ඒ කියන්නේ මම ෆෝල්ඩර් ඇතුලේ තමයි මම මේ වැඩ කරන්නේ. ෆෝල්ඩර් එක ඇතුලේ VS Code එක වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ ඒජන්ටික් AI කෝඩින් ටූල් එක තමයි ඕපන් කෝඩ් කියන ඒජන්ටික් AI ටූල් එක. මම මේ ගැන කලින් කියලා තියෙනවා. ඒක ගියා. ඊට පස්සේ මේක ඒජන්ට් මෝඩ් එකට මාරු වුණා. මේවා දන්න ඇති කලින් කළා තියෙනවා. ඊට පස්සේ ඒජන්ට් මෝඩ් එකට මාරු වෙලා ඔන්න ඊට පස්සේ තමයි මම ඒජන්ට් මෝඩ් එකෙන් තමයි මට අවශ්‍ය මේ කාරණේ කියන්නේ. මම මේ විදිහට එක්ස්ටෙන්ෂන් එකක් හදනවා. මෙහෙම කියලා ප්‍රොම්ප්ට් එක මම දෙන්න. ඊට පස්සේ මම Google Doc එකට ගියා. ඒ Google Doc එකේ මම මේකට යූස් කරපු එකේ Google Doc එක ඇති මම වීඩියෝ එකේ link එක දාන්නම්. ඊට පස්සේ තව පොඩි දෙයක් කියන්නම්. අපිට Google Doc එක Google එක ගිහිල්ලා මේ Google Doc වලට ගිහිල්ලා මදන්න නැතුව docs.new කියලා ගහුවම ගහලා enter ගහුවට පස්සේ කෙලින්ම new document එකක් open වෙනවා. එතකොට නැත්තම් Excel ඒ කියන්නේ Google Sheet එකක් open කරගෙන sheets.new කියලා ගහපුවම sheet.new කියලා ගහපුවම Google Sheet එක හැදෙනවා. ඒක දැනගන්න. ඒ විදිහට ඒක පොඩි ටිප් එකක් මම කිව්වේ. එතකොට මේක තමයි මම මේ එක්ස්ටෙන්ෂන් එක හදන්න ගත්ත ෆොන්ට් එක. එතකොට මේ ෆොන්ට් එක ඔයාලට මේ ෆොන්ට් එකෙන් වැදගත් වෙන්නේ නැහැ. මොකද ඔයාලට මේ එක්ස්ටෙන්ෂන් එකම හදන්න අවශ්‍ය නැහැ නේ. වෙන එකක්නේ හදන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මේක නිකන් ස්ටෙප් ටික කියනවා මම දාලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඔයාලට අවශ්‍ය එක්ස්ටෙන්ෂන් එකට අදාළව ඔයාලා ස්ටෙප් ටික හදා ගන්න. එතන මේ වගේ මම ඔයාලට නිකන් එක්ස්ප්ලেইন කරන්න මේ කරපු විදිය. හරි. ඊට පස්සේ මම මේ විදිහට මේ prompt එක ලියන්න පටන් ගත්තා. I want to make a Chrome extension කියලා. මට extension එකේ තියෙන step ටික මම ලිව්වා. මට මේක මෙහෙම වෙන්න ඕනේ. අපි බලමු ඉතින් එක. මෙන්න මෙහෙම මම ලියාගෙන ගියා. බලමු. හරි. මේ ස්ලයිඩ් ෂෝ එකේ තියෙන මම මුලින් ඉඳන් කරපු විදිහ මම ඒකත් විස්තර කරගෙන යනකොට මම අර ඉස්සෙල්ලාම දැන් මේ විදිහට හදන්න ඕනේ කියලා ප්‍රොම්ප්ට් එක ලියාගත්තට මට හදන විදිය ඊට පස්සේ මම හිතුවා කොහොමද මට තේරුණා මේකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තියෙනවා ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරලා මේක හදන්න පුළුවන් කියලා. ඒතකොට ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කියන්නේ ඔයාලා මේ එහෙම දැනගන්න. ඊට පස්සේ මම හදන්න කලින් ඇත්තටම මොකද්ද කරේ මම මේ මෙතන ගිහිල්ලා මේ වීඩියෝ එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කියවලා මොකද්ද මෙන්න මේ වගේ වීඩියෝ එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මම මෙහෙම කොපි කරලා අරගෙන නෑ එහෙම කොපි කරලා ගත්තේ නෑ මම ඊට පස්සේ Google AI Studio එකට ගිහිල්ලා මේක දානවා Google AI Studio එකේ ගිහිල්ලා ඔයාලා දන්නවා Google AI Studio එක මොකක්ද කියලා මේක ගිහිල්ලා මේක දාලා මම වීඩියෝ එක දාලා ඇහුවා කෙලින්ම මේ can you brief this and identify the key points along with the timestamp of the video. කියන්නේ වීඩියෝ එකේ තියෙන වීඩියෝ එක බ්‍රීෆ් කරලා වීඩියෝ එකේ තියෙන key points timestamp එකක ඔයාලට පෙන්වන්න පුළුවන්ද කියලා මම මේ මොඩල් එක පාවිච්චි කරලා තින්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති එයා මෙහෙම බලලා කියන. එතන මම බැලුවා එතන මට මේකෙදි හරිම ලේසියි මට එහෙනම් යවන්න තියෙන්නේ මොඩල් එකට වීඩියෝ එක මුකුත් ටයිම් ස්ටෑම්ප් ඔය ට්‍රාන්ස්ක්‍රිප්ට් ඕනේ නැහැ. එළින්ම ලින්ක් එකයි ප්‍රොම්ප්ට් එකයි යවුවම එයා මේ විදිහට key point ටික එක්ස්ට්‍රැක්ට් කරලා දෙනවනේ ටයිම් ස්ටෑම්ප් එක. එතකොට මේ මට තේරුණා ඒක හුඟක් ලේසි කියලා. හැබැයි ඊට පස්සේ මම මේක රිසර්ච් කරද්දි මට තේරුණා මේකෙදි එයාලා මේ විදිහට දෙන්නේ මෙන්න මේ AI ස්ටුඩියෝ එක විතරයි. AI ස්ටුඩියෝ එක ඒක වෙනම හදලා තියෙනවා. එයාලා ඒකේ YouTube වීඩියෝ එකක් දැම්මම පස්සේ එයා YouTube වීඩියෝ එක එයාලගේ ඉන්ටර්නල් ගිහිල්ලා ඒකේ තියෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් හරි මොකක් හරි අරන් ඒක රීඩ් කරලා ඒකෙන් අවුට්පුට් එක දෙන්න AI ස්ටුඩියෝ එකේ හදලා තියෙනවා. හරි. AI ස්ටුඩියෝ එකේ හදලා තියෙන මේකේ හදලා තියෙනවා. ඒකට මේ normal හැබැයි ගත්තොත් normal API එකක් පාවිච්චි කරද්දී මේ විදිහට එන්නේ නැහැ. ඒතර ඒකදී මේ මම මොකද කරන්න ඕනේ මම ඒකට වෙනම යවන්න ඕනේ මොකද වීඩියෝ එකක් YouTube වීඩියෝ එකක් API through යවලා API එකෙන් බෑ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගන්න එහෙම බෑ API access තියෙන නිකන් වීඩියෝ එක යවුවට පස්සේ එයා මේ මම ඉස්සෙල්ලා මේ මුලින් එහෙම හිතලා එහෙම යවුවා නිකම් බැලුවා ලින්ක් එක දාලා API එකට මේ කියන්නේ ලින්ක් එකයි ප්‍රොම්ප්ට් එකයි විතරක් යවලා LLM එකට ඇහුවා
මට මේ වීඩියෝ එකට ගිහිල්ලා මේකේ තියෙන මේ විදිහට තියෙන ටොපික්ස් මේවා ටික එක්ස්ට්‍රැක්ට් කරලා දෙන්න කියලා. ඊට පස්සේ එතකොට ඒකෙදි මට තේරුනේ එහෙම යවුවොත් එයා Google එකේ API එකෙන් මේ එවනවා මේකක් සමරයක් කියනවා. හැබැයි ඒ යන්නේ ආ නිකන් වීඩියෝ එකේ ටයිටල් එක කියවලා ඊට අදාළව ඇතුලේ වෙන්න සමහරට ඒ වෙන්න පුළුවන් මොනවයි ලියලා එනවා. ඒක වීඩියෝ එකට අදාළක් නෑ සමහර ඇත්තටම. එතන මම මේ ඒක තමයි වුනේ. හින්දා ඒ හින්දා මට තේරුණා මට මේක වීඩියෝ එක AI ස්ටුඩියෝ එකට මේකට වීඩියෝ එක දාලා කිව්වොත් අර ඒ සමරයිස් කරලා දුන්නට මම API through පාවිච්චි කරද්දි මට ඒක කරගන්න බැහැ කියලා මම තේරුම් ගත්තා. හරි ඊට පස්සේ මම පොන්ට් එක ලියන එක තියෙනවා. ඒක පොඩ්ඩක් බලමු. මේකේ මම මේ ෆයිනල් එක තමයි මෙතන තියෙන්නේ. මේක ඒතර ගොඩක් වෙන සමහර වෙනස්කම් වෙලා ඇති. බලමු අපි. ඒකදී මෙන්න මේ මට දැන් මුලින්ම අදහසක් තිබෙන්නේ මේක මොහොමෙන් වෙන්නේ කියලා. ෆයිනලිම ආපු අදහස තමයි ඇත්තට මේක. මේ කලින් මේ තිබ්බේ. මොනවාක මට අන්තිමට ආවේ. මේ විදිහට මේ නිකන් chat window එකක් වගේ ඇවිල්ලා ඊට පස්සේ මට හිතෙනවා මේක දැන් අපි එවපු මේක තියෙන්නේ එවපු reply එකත් එක්කත් අපිට chat කරන්න පුළුවන් නේද කියලා මම පස්සේ ඒකටත් හදුවා. මට මුලින් මෙහෙම මට තේරුනේ මුලින් කොහොම හරි මේ විදිහට වීඩියෝ එක ලෝඩ් වුණාට පස්සේ ඒ වීඩියෝ කොහින් හරි තැනකින් මෙහෙම ක්ලික් කරලා පස්සේ ඒක වෙන ටැබ් එකක ඕපන් වෙලා ඒ වීඩියෝ එකයි ඊට අදාළ මේ විදිහට මේ පැත්තෙන් වින්ඩෝ එක මේ විදිහට ටයිම් ස්ටැම්ප් එකත් එක්ක සමරි එකක ඕපන් වෙන්න ඕන කියලා තමයි හිතුවේ. මම එහෙම කියලා මුලින් එහෙම මට මෙච්චර මෙහෙම හදන්න කියලා ආවේ නෑ. ඇත්තටම මේක ඩෙවලොප් කරන් හදන්න තමයි මෙහෙම එන්න ඕන කියලා ඉන්නේ. හරිනේ. ඊට පස්සේ මම ඒ විදිහට තමයි ඉස්සෙල්ලා පොම්ප් එක ගෑවේ. මේක ගහලා තියන්නේ මම මේකේ තියෙනවා මේ I will need then මට මේ YouTube වීඩියෝ එකට ගියාම අයිකන් එකක් එතන appear වෙන්න ඕන analyze කියලා. ඒක මම දාලා තියෙනවා. මම නිකන් ඊට පස්සේ මම මේක ක්ලික් කරාට පස්සේ ඒ අදාළ වීඩියෝ එක හරි එහෙම නැත්නම් ප්ලේලිස්ට් එකකට ප්ලේලිස්ට් එකේ නා වීඩියෝ කීපයක් තියෙනවා. ඔයාලා ගන්න ප්ලේලිස්ට් එකේ මෙතන ප්ලේලිස්ට් එක හරි වෙනම ටැබ් එකක ඕපන් වෙන්න ඕන කියලා තියෙනවා. ඊට පස්සේ ඒ ඕපන් වෙන එකයි මේ වීඩියෝ එකයි මේ විදිහට ඒ වීඩියෝ එකේ සමරි එකයි දෙපැත්තට ඒ කියන්නේ මේ විදිහටම මේ ඔන්නෝම මේ දෙක ඕපන් වෙන්න ඕන කියලා ඒ විදිහට හදන්න කියලා තමයි මම මුලින් කියලා තියෙන්නේ. මම නිකන් මේ ඩීප්ලි කියන්න ඕනේ නිකන් මම කරපු ස්ටෙප් ටික තමයි මම මේ කියන්නේ. ඔයාලත් කියද්දී ඔයාලට මේක එච්චර වැදගත් වෙන්නේ නැහැ. මම මේක ෂෙයා කරන්න. මට මේක වැදගත් වෙන්නේ නැහැ. මොකද මේ ඔයාලා හදන එකයි මේක දෙකන්නේ. ඒතර මේ විදිහට පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් වෙන ස්ටෙප් විදිහට ලියා ගන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. ඊට පස්සේ මේ විදිහට key points ටිකයි topics ටිකයි ලස්සනට වීඩියෝ එක පැත්තෙන් summary එක පැත්තෙන් වීඩියෝ එකේ තියෙන මොන හරි බටන් එකක් ක්ලික් කරාම new tab එක open වෙන්න ඕන කියලා තමයි මේක කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට example analysis කියලා මම මෙහෙම දාලා දෙනවා. මම මෙහෙම දැම්මේ මම කලින් අර මෙතෙන්ට මේ link එක දාලා ඒක analyze එක ගත්තට පස්සේ ඒකෙන් කැලලා copy කරලා දාන්න එන්නේ. මට මෙන්න මේ විදිහට analyze. ඒක මගේ ඇත්තටම initial ඉඳන් idea එක තිබ්බේ දැන් ගොඩක් මම YouTube transcript මේ analyze කරන tool බලලා තියෙනවා. ඒකේ හැම එක වීඩියෝ එක දැම්ම එක format එකෙන් උඩින් summary එක ඊළඟට title එක ඊළඟට key points ටික ඊළඟට description ටික ඊළඟට තාමක් හරි එතකොට අර එකම format එකේ ඒක ඇත්තටම මේ මට හරිම බෝරින් වගේම මට අදාළ ඕන එකක් නෑ. හැම වීඩියෝ එකම මේ විදිහට ඇනලයිස් කරන්න හරියන්නේ නෑ. එතකොට හිතන්න ඕන ITV related වීඩියෝ එකක් නම් ඒක පොඩි එක ස්ටයිල් එකක් තියෙන. හිතන්න රෙසිපි එක ගන්න. රෙසිපි හදන ආයේ ස්ටෙප් තියෙන. ලුණු දාන්න ඔහොමම නෙන්න ඕනේ. එතකොට මට ඇත්තටම මේ ඇනලයිස් එක මේ randomly generate වෙන ඇනලයිස් එක තමයි මගේ අයිඩියා එක තිබ්බේ ඒක ගන්න. එතකොට ඒකෙන්ම ඩිරෙක්ට්ම හිතලා එයා රැන්ඩම්ලි ඇනලයිස් කරලා මට දෙනවා. හරි. එතකොට මෙන්න මේ වගේ ඇනලයිස් එකක් තමයි එන්න ඕනේ කියලා මම ඒකත් කිව්වා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මට තව ඕනා මෙන්න මේ විදිහට මම එන ඇනලයිස් එකේ මම අදාළ ටයිම් ස්ටැම්ප් එක උඩ ක්ලික් කරාම මට වීඩියෝ එකේ එතෙන්ට අදාළ ගිහලා එනවා. ඉතින් මේ විදිහට ක්ලික් කරාට පස්සේ ටයිම් ස්ටැම්ප් එක දාලා වීඩියෝ එකේ ඉතින් ඉඳන් ප්ලේ වෙනවා. මම ප්ලේ කළා හොම තියෙනවා. මේ ටයිම් ස්ටැම්ප් එක ක්ලික් කළා මට ඒක වීඩියෝ එකට ටටක් ගාලා අවස්ථාවක් පැනලා යන්න තියෙන. ඒකත් මට ඕන වෙලා. ඒකත් ඊට පස්සේ
ඊට පස්සේ මේ ඇනලයිසර් මේකේ කියලා තියෙන්නේ මේකේ කියලා තියෙන්නේ මම දැන් මුලින්ම හිතුවේ ඇත්තටම වීඩියෝ එකේ ලින්ක් එකක් දාලා prompt එකක් මොකක් හරි මෙන්න මේ වීඩියෝ එක ඇනලයිස් කරන්න කියලා ඕකේ API through යවුවට පස්සේ ඕකේ එයි කියලා. ඊට පස්සේ මට තේරුණා ඒක වැඩ ගන්න නැහැ කියලා. ඊට පස්සේ මම හිතුවා මම පොඩ්ඩක් සර්ච් කරනකොට මට තේරුණා මේ YouTube වීඩියෝ එකක් මේ දාලා ඒ වීඩියෝ එකේ ID එක දුන්නට පස්සේ මේ YouTube API එක හරහා ඒ කියන්නේ YouTube එකේ API එක හරහා ඒකේ තියෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මට එක්ස්ට්‍රැක්ට් කරලා ඇදලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ ගතුව ට්‍රාන්ස්ක්‍රිප්ට් එක යවනවා Google එකේ Google මේ Gemini API එකට. සමහරවිට ඔයාලට ඉස්සෙල්ලාම ගන්න මේක පටලැවිලා ඇති. දැන් මේ YouTube API කියන Gemini API කියනවා අපි පොඩක් මුලින් කොහොම යන් මොන හරි තියෙනවා එහෙනම් ප්‍රශ්න දාගෙන චුට්ටක් හරි අදහසක් තියෙන්නත් ඕන ඇත්තටම මේක කරන්න නැත්නම් මේ චුට්ට අමාරුයි. හරි මොනවා නම් කමෙන්ට් දාන්න. ඊට පස්සේ මේ ඒ විදිහට මේ මම මුලින්ම හිතුවේ එහෙම තමයි. වීඩියෝ එක ගන්නවා මේ කියලා මම API key එකකුත් ජෙනරේට් කරගත්තා. එතන මම මේ API key එක මම මේ API එක මම මකලා දින කොටස ඔයාලට මේක පාවිච්චි කරන්න බෑ. ඒතර API key ඔයාලා කොහොමවත් ෂෙයා කරන්න බෑ. වීඩියෝ එකක් පෙන්වන්න බෑ. මොකද වෙන කෙනෙක්ට API key එක පාවිච්චි කරලා එයාට මොකක් හරි හදන්න පුළුවන්. එතන මම මේක බිලින් එනේබල් කරලා තිබ්බයි කියලා. එහෙනම් එයා මේ API එක සෑ ගොඩාක් පාවිච්චි කරා මට බිල් එක එනවා. ඒතර මම දන්නේ API key ෂෙයා කරන්න බෑ. හරි ෂෙයා කරන්න. මේක මම වෙන බොරු එකක් දාලා තියෙන ඒ වැඩ නෑ. අන්තර මෙතනින් ගිහිල්ලා මම get API එකේ ගිහිල්ලා ඔයාලට API එකක් ගන්න පුළුවන්. ඔයාලා බලන්න ටියුටෝරියල් එකක් වෙනවා මේක. කියලා එයාලා මෙන්න මේ API key එක යූස් කරලා කරන විදිය කියලා පොඩි මේකුත් දාලා තියෙනවා ගයිඩ් එකක්. ඒතර මේක කිසිම දෙයක් අපිට මේව දැනගන්න ඕන. මෙහෙම දැනගන්න ඕනේ API key එකක් පාවිච්චි කරන්නේ මොන හරි ගයිඩ් එකක් තියෙන්න ඕන කියන එක දැනගන්න. ඊට create API key ගිහිල්ලා අතරින් API key එකක් create මම කලින් ඊට පස්සේ මෙතන මම මගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඔයාලා ප්‍රොජෙක්ට් නැත්නම් මෙතන create project ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකක් හදන්නේ නිකන් next දාලා එන විදිහට හදලා කොහොමද API key එක ගන්නවා. ඒ අරගත්ත key එක තමයි මේ විදිහට වෙනවා. එතන මම දැන් මේ prompt එක මම මෙතන මේ VS Code එකට දෙන prompt එකනේ. ඕගමන්ට් කෝඩ් එකට. ඒතකොට එයාට මේ API key එකක් දෙන්න ඕන. ඒතකොට එයා API key එක දාලා එහෙම හදයි. මම හැබැයි ඒකත් දෙන්න එපා. දැන් මම මේ දැනට ලියාගන්නේ මගේ තියෙන අවශ්‍යතාවය ඕගමන්ට් කෝඩ් එකට කියන්නේ මට තියෙන අවශ්‍යතාවය හදන්න මට අවශ්‍ය එක්ස්ටෙන්ෂන් එක හදන්න ඕගමන්ට් කෝඩ් එක දෙන්න ඕනේ prompt එක තමයි මේක. ඊපස්සේ මෙන්න මේ API key එක පාවිච්චි කරන්න කියලා මම API key එකකුත් ජෙනරේට් කරලා දුන්නා. ඊට පස්සේ මෙන්න මේව ටික පාවිච්චි කරන්න කියලා මම කිව්වා. මට මෙන්න මම කිව්වේ මට මේකේ තියෙන මේ ගොඩක් තිබ්බනේ කලින්. මම කිව්වේ මට ඕන මොඩල් එක ඕන වෙලාවට තෝරලා හදන්න පුළුවන් වෙන. එහෙනම් මම මේ මොඩල් ටික ඒක මොඩල් එක තෝරගත්ත එක මම දැන් හැම මොඩල් එකේ මෙන්න මේ ID එක. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ අපි 2.5 Pro කියන එක. හැබැයි ඒක හැම එකටම ID එකක් තියෙනවා. මෙන්න මේ ID එක යුනික්. දැන් Gemini 2.5 Pro Plus දැන් මේකේ නමින් ගන්න බෑ. මෙන්න මම දැන් අපි මේ මොන හරි මේක ගැන ඒකේ ID එක තමයි අපිට වැදගත්. මෙන්න මේ ID එක. ඒකට Google මේ Gemini API එක අඳුරන්නේ මෙන්න මේ නමින් මේක. හරි. මේක මෙන්න මේ flash කියන නම. මේ නමින් දන්නේ මේක එක ඒවා වෙනස් වෙන්න පුළුවන්. මේ ID එක යුනික්. එලා අතර මෙන්න මේ ID ටිකත් මම දුන්නා. මම මෙන්න මේ ටික පාවිච්චි කරන්න ඕනේ. ඒකෙන් මෙන්න මේ මම මේ දැන් මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන ලාවේ මේක පොඩ මේ new update එක මේ පොඩ වෙනස් වෙනවා. හරි. කියලා මෙන්න මේ ටිකක් දුන්නා. මෙන්න මේ ටික පාවිච්චි කරන්න ඕනේ කියලා. දැන් මේ මොඩල්ස් ටික මට අවශ්‍යයි. එක මොඩල් එකක් මෙන්න මේක ඩිෆෝල්ට් මොඩල් එක විදිහට මම දාගන්න කියලා තියෙනවා. අනිත් ඒවා මට ඕන වෙලාවට ඕන මොඩල් එක තෝරගන්න විදිහට සෙටින් හදන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම හදපු මේ මම තැන් වලින් මේ රැන්ඩම් හදලා තියෙන මේක දැන් දිග ගොඩාක් වෙලා ගියා මේක හදන්න ටිකක් මේක මේ හැදුවත් ටික වෙලා ගියා.
පැය 5ක් ගියා. ඒක මට එක්කම රෙකෝඩ් කරනවා මම ෆෝන් කොම්පියුටර් වැඩගත්තේ විතරයි එහෙම දාලා තියෙන්නේ. ඊට පස්සේ මට මේකේ මෙතන AI බටන් එක මෙන්න මේ subscribe බටන් analyze බටන් එක subscribe බටන් එක ළඟින් දාන්න කියලා කියන්න ඕන. ඒතර ඒකත් කිව්වා මම. ඊට පස්සේ යන summary need to ඔයාලා මේක මේ කියලා කියන මම ඉතින් එක්ස්ප්ලেইন කරන්න නැහැ නේ මොකක් කළා යනවා. ඊට පස්සේ building given plan now is ඒක බලන්න. මම අර මගේ ඇචෙච්ච ප්‍රශ්නේ කියලා තියෙනවා මම Google Studio එක පාවිච්චි කරලා නම් මම නිකම්ම වීඩියෝ එක දාලා මේක ඇනලයිස් කරලා දෙන්න කිව්ව ගමන් Google Studio එකෙන් ඇනලයිස් කරලා දුන්නා. හැබැයි මම API එක through පාවිච්චි කරද්දි එහෙම පාවිච්චි කරන්න බෑ. මම මේ කියලා තියෙන්නේ LLM මේ ඔය එහෙම පාවිච්චි කරන්න පුළුවන් ද කියලා මම දන්නේ නැහැ කියලා. එයාට එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ මේ ඔයාලට මේක එහෙම කියලා ටිකක් එහෙම කියලා බලන්න. හරි. ඒක මේක මේ තේරෙන්නේ මේ නිකන් ඉතින් ඒක එක්ස්ප්ලেইন කරන්න අද ගන්න. ඊට පස්සේ ඔහොම මම මේ ගොඩාක් මේවා කියලා දෙනවා. ඔයාලා මේ ප්‍රොම්ප්ට් එක කියවන්න. ඒක මට තිබ්බ ඇති වෙච්ච ප්‍රශ්නයි. ඒක මේ කෙලින්ම මම මේ රෝ ප්‍රොම්ප්ට් දාලා තිනේ. කිසිම වචනයක්කට දෙන්න ඕනේ. ඒතර මේවා ඉංග්‍රීසි ගත්තොත් හරියටම නැහැ. හරි. ඒතර එහෙම අවශ්‍යත් නැහැ. මේක එහෙම මේ කියවලා බලන්න මේ මගේ ඇති වෙච්ච ප්‍රශ්න වලින් මම මේක try කරලා තියෙනවා මේ YouTube API එක through YouTube එකේ transcript එක අරගන්න try කරලා තියෙනවා. එහෙම හරිය කියනුත් නැහැ. ඔහොම කරලා අන්තිමේදී මේක මේ තමයි මේක තමයි මට සෙට් වෙන්නේ. හරි මේ සම්පූර්ණ මම මේක දාලා දෙනවා ඔයාලා කියවන්න. ඊට පස්සේ මේකට යන් මේ විදිහට prompt එක මම කියලා දෙනවා මේව කියලා මේ දිගටම prompt එකේ මේවා තියෙනවා මම තෝරගත්ත විදිහ. මම මේ slide show එක නම් අවශ්‍ය නැහැ ඕනනම් දාන්නම්. මම slide show එකේ තිබ්බ මේ නිකන් වැඩගත්ත ස්ටෙප් ටික කියන්නම් මේ විදිහට මේ මම මේ ටික දවසකට කලින් හිතුව මට මතක නැහැ දැන් මේ කරපු එක. මේ දැන් මම මේ විදිහට prompt ලියාගත්තෙත් මේ ලියාගන්නෙත් මම මේ ඔයාලට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් AI Studio එකේ. AI Studio එක පාවිච්චි කරලා මම prompt එහෙම ලියා ගන්න පුළුවන්. මේ චුට්ටක් මම කියලා බලන්න මේ එකින් තේරුම් කරන්න මේ හුඟක් කරලා යනවා. ඔහොම මේ විදිහට මේකෙන්ම මම prompt ලියලා තියෙනවා. ඔයාලට මේක මේ ඔයාලා එකක් හදද්දී මේක දිගටම කියලා බලුවොත් ඒ කියන්නේ එකින් එක සයිඩ් බලුවොත් මොකක්ද කියලා තේරෙයි මම වීඩියෝ එකට කරන්න. ඊට පස්සේ මේ විදිහට ඊට පස්සේ මේකද වැදගත් නැහැ සමහර දාම ප්‍රොජෙක්ට් එකක් හදද්දී මම ප්‍රොජෙක්ට් එක යනවා මේකේ එක්ස්ටෙන්ෂන් එක මෙන්න මේ ටිකත් හැදුවේ මේකේ මොකද්ද මේ VS Code එකෙන් හදපු මේ මොකද්ද මේ ඔග්මන්ට් කෝඩ් එකෙන් හදපු මේක තමයි ෆයිල්ස් ටික තමයි මේ. ඒතර මේක තේරෙනවද දන්නේ මේක මේ මම දැන් එක්ස්ටෙන්ෂන් එකක් හදන්න මොනවද තියෙන ෆයිල්ස් ඕන මොනවද කියලා මම දැනන් හිටියේ නෑ. හැබැයි යා මේ සම්පූර්ණ ඒ ටික හදලා තියෙනවා. ඇත්තටම ගත්තොත් එක්ස්ටෙන්ෂන් එක මුලින්ම ඉඳන් වැඩ කරන්නම හැදුවා. තනි ෂොට් එකෙන්. ඔයාලා බලන්න. ඒතර මේක මේ මම කියලා තියෙන්නේ චුට්ටයි මේ .tnv ෆයිල්. මේකට වැඩ ගන්න නෑ මම. අපි මොන ප්‍රොජෙක්ට් එකක් හදවත් දැන් මේ API keys එහෙම මේ API keys එහෙම අපි ස්ට්‍රෝක් ඒ කියන්නේ මෙතන ෆයිල් එකක් හදලා .env කියලා මෙතන new file ගිහිල්ලා මෙන්න .env කියලා මෙතන ගැහුවට පස්සේ හැදෙන ෆයිල් එක. ඒකේ තමයි අපි මේ API keys එහෙම නැත්නම් අපේ මේකේ sensitive details තියෙන credentials username password ඔක්කොම ඒක මේ කරගන්නේ ස්ටෝර් කරගන්නේ මේක තමයි මම මේ දක්වලා තියෙන්නේ මේවා. ඒක මෙතන එකක් ප්‍රොජෙක්ට් එකක් ලයිව් කරද්දී මම හදන්න මම දැනට කලින් කර ප්‍රොජෙක්ට් එක විස්තර කරන්න යන්නේ මට ඔක්කොම මතක නැහැ මම මොනවාරි ප්‍රශ්න තියෙනවා මේ විදිහට මේක දාලා මේ මම හදාගෙන ඉන්න දෙනවා මේ ඔයාලා දැනවන්නේ යා හදාගෙන යන ලස්සන මේ ඉස්සෙල්ලාම මේ ෆයිල් එක හැදුවා මම
නේ ඊට පස්සේ එකින් එක මේ ෆයිල් ගොඩාක් හදලා මේක මෙහෙදි ඇත්තටම එක්ස්ටෙන්ෂන් එක. හදලා මේ අන්තිමට ඉවරම කරා. ඔයගෙන් ගල්ලා මේ හදලා මේ අන්තිමේදී ආපු ඩීටේල්ස් ටිකක් මට දුන්නා. ම්ම් ඒකේ අපි මෙහෙම යන්නේ. මේ අදාළ ඩීටේල්ස් ටික මට දීලා තියෙනවා. ඒ කියන්නේ අන්තිමේදී හදලා මේ ඇත්තටම ගත්තොත් මේ ඒකෙදී මේ මේකට මොකද එක්ස්ටෙන්ෂන් එකට පොඩි අයිකන්ස් ටික හදනවා. මේ ඔක්මන් කෝඩ් එකේ ඒ අයිකන් ටික SVG වලින් හදලා ඊට පස්සේ මට PNG විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පේජ් එකක් හදලා දුන්නා. ඒ කියන්නේ මේවා ටික පව මට ජෙනරේට් කරලා දුන්නා. කිසිම දෙයක් ගන්න තිබ්බේ නැහැ මේ. මේ විදිහට මම ෆයිල්ස් ටික ජෙනරේට් කරගෙන මේ මෙයා ඒක පාවිච්චි කරන විදියක් කියලා තිබ්බා. මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඉමේජ් ටික මෙන්න මේ විදිහට සේව් කරගෙන ඒක ගිහිල්ලා මෙන්න මේ අයිකන් ෆෝල්ඩර් ඇතුළට දාන්න කියලා තිබ්බා. ඔය ඔතන මම දැන් දාලා ඊට පස්සේ මම මේ අර විදිහට ගිහිල්ලා මම කලින් කියලා දුන්නේ මේ එක්ස්ටෙන්ෂන් ඉන්ස්ටෝල් කරන විදිහ. ගිහිල්ලා මම මේක එක්ස්ටෙන්ෂන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා පස්සේ අර එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කරා. ඉන්ස්ටෝල් කරලා මම මෙතනින් පින් කරගත්තා. ඔන්න ඔය විදිහට සම්පූර්ණ එක්ස්ටෙන්ෂන් එකම හදලා දුන්නා. ඔන්න ඔය විදිහට අපි මේ එතන මේකේ මේ ඉතින් මේක මම සෙටින් ගැන කතා කරොත් මේ තියෙන මුලින් හැදිච්ච එක්ස්ටෙන්ෂන් එකේ සෙටින් ඒකේ අර විදිහට මොඩල් එකක් මම කිව්වේ මම මොඩල් 4ක් මේ Gemini මොඩල් කීපයක් සිලෙක්ට් කරගත්තා කියලා. ඒ ආදාන මොඩල් එක සිලෙක්ට් කරගන්න තිබුණා. ඊට පස්සේ API key management. ඒතර මම තව හිතුණා මේකදී මම මේකදී දැන් මම හුඟක් වීඩියෝ එක දිගට බැලුවා. මම ෆ්‍රී ටියර් එකේ ඉන්නේ ඉඳලා Gemini API එක ලිමිට් එකයි කියලා. ඒ හින්දා මම කල්පනා කරා මම Gemini Google මට Gmail account ගොඩක් තියෙනවනේ. ඒ Gmail account ගොඩේ හැම එකෙන්ම API keys වෙන වෙනම ජෙනරේට් කරගන්න. 10ක් විතර ජෙනරේට් කරා. ඊට පස්සේ API keys ටික මෙහෙම API keys දාලා ඊට පස්සේ මට මේ API keys ටික රොටේට් වෙන්නත් ඕන. ඒ කියන්නේ එක රික්වෙස්ට් එකක් එක්කියනකොට පස්සේ ඊගාට මම මොන හරි අනිත් මේ API key පාට වෙන්නේ. අනිත් Google account එකේ යන්නේ. ඒතර කලින් Google account එකේ රික්වෙස්ට් ලිමිට් එක මේ ලිමිට් එක පයින් නැහැ. එහෙනම් මම ඒක හිතුවා. එතකොට මේ වගේ තමයි ඔයාලා වීඩියෝ දැන් මේ හදලා තියෙන එක නම් කොහොමවත් ලිමිට් වෙන්නේ නැහැ. වීඩියෝ දවසෙම එක දිගට වීඩියෝ බලුවම මුකුත් වෙන්නේ නැහැ. එහෙනම් මම ඒකත් හිතුවා මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ඇඩ්වාන්ස් ඔප්ෂන් කියලා මම මේ අහුවෙන්නේ එයා නිකන් හිතලා හදලා තියෙන්නේ. මේ විදිහට මේ පළවෙනි ෂොට් එක මේ මම අර විදිහට මේ හැදුවා පස්සේ වීඩියෝ එක මම අතන වීඩියෝ එක යටින් ඇනලයිස් බටන් එකක් ආවා. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට දිග බටන් එකක් ආයේ මොලේ. ඊට පස්සේ මම ඒක හදුවා මේ දිග වැඩි කියලා මෙන්න මේ විදිහට සමහර ටිකක් තමයි ආවේ. මුලින්ම මම කිව්වේ මම මුලින්ම හැදුවේ වීඩියෝ එකේ ලින්ක් එකයි ප්‍රොම්ප්ට් එකයි යවලා ඒ වීඩියෝ එකට දාලා මට මේ සමහර එක ජෙනරේට් කරන්න කියලා මෙන්න මෙයා ජෙනරේට් කරපු සමහර එක. ඒතර මේක ඔයාලා පේන හැදෙන්නේ මේකේ මේ නිකම්ම පොඩි මේකක් කියලා දෙන්නේ. ඒ කියන්නේ එයා වීඩියෝ එකේ ඇතුලේ තියෙන ඒවා ප්‍රොසෙස් කරලා නැහැ. වීඩියෝ එකේ ටයිටල් එක දිහා බලලා නිකන් පොඩි සමහර ටිකක් ජෙනරේට් කළා. මේක නෙමෙයි මට ඕනේ. ඊට පස්සේ මම මේක මේ ටෙස්ට් කරලා බලුවා. ඊට පස්සේ මම මේ මට මෙහෙම නෙවෙයි අවශ්‍ය කියලා මට මගේ තියෙන අඩුපාඩු එකින් එක ඔක්කොම කියලා ඒ ප්‍රොම්ප්ට් එක දැන් මම මෙතන පෙන්නන්නේ Google Sheet එකනේ. මම මේ Google Sheet එකේ මගේ මොඩිෆිකේෂන් එක මම හැම වෙලාවෙම ඔග්මන්ට් කෝඩ් එකේ මෙතෙන්ට මේ ඒ කිව්වා මේක ලෝඩ් වෙන්නේ නැහැ. දැන් මොකක් හරි අවුලක් ලෝඩ් වෙන්නේ නැහැ. දැන් මොකක්ද හරි. එහෙම කිව්වා. එහෙම කියලා තමයි මම මේ හදාගත්තා. ඊට පස්සේ බලමු මේක මේ විදිහට මට තියෙන අවුල් එකින් එක මේ දිගට කිව්වා මම මේක දාන්නේ දිගට මේ මට තිබ්බ අවුල් මේවා අවුල් මේක මෙහෙම හදන්න මේ බට්නේ මෙහෙම හදන්න කියලා මම කිව්වා. ඊට පස්සේ මේ ආයෙත් ෆයිල් එක දෙක අනිත් එක මේකදී නම් මම දැනට කරේ නැහැ. මේ හැම එකක්ම ඔයාලා මේ ඒක පස්සේ ගන්න මේක ප්‍රොජෙක්ට් එකක් හදලා මේක කළා මේක GitHub එකට දාන්න ඉන්නවා. මොකද දන්නවද? සමහරවිට දැන් අපි මේ ප්‍රොජෙක්ට් එක අපි කරගෙන යද්දී ඕන දැන් හොඳට ඇදිලින අපිට කියනවා. ඊට පස්සේ මොනවා චේන්ජ් එකක් කරනවා. චේන්ජ් එකක් කරද්දී AI වලින් එක තු කොහේ යනවද දැන ටටක් ගා ඊට පස්සේ කලින් කරපේ වැඩ ගන්න තියෙනවා. එහෙනම් මම වෙලාවෙන් චේන්ජ් එකක් ආවට පස්සේ ඒක චේන්ජ් එක මම GitHub එකට දාන වෙනම වීඩියෝ එකක් කරන්න. මමත් ඒක තාම සමහර ඒවා අරගෙන මම මේ අලුතින් දැන් මේ
GitHub එකට දාලා බෑකප් එක ගහගෙන තමයි යන්නේ. GitHub එක දාගෙන අඩු ගානේ කොහේ හරි ෆයිල්ස් තියෙන ඔක්කොම ෆෝල්ඩරේ zip එකක් හරි වෙන තැනක දාලා තියෙනවා. දාලා තියන්නේ එහෙම තමයි කරන්නේ. මෙහෙම යනවා මම කරගෙන ගියා. ඊට පස්සේ ආයෙ පේනවා ඉතින් මගේ මේ වගේ තියෙනවා. මම එකින් එක ඔය විදිහට ගොඩක් කියලා මගේ මම ලියලා මේක ඔයාලා මේකක් කරලා දෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේ ටිකුත් ඒකුත් ආවා අන්තිමට. එන්න මම කලින් පොඩි සමරියක් තිබ්බේ. ඒත් මේ සමරියක් මම බලුවට පස්සේ මෙයා හදලා තිබ්බේ. සහ මේකත් ආවේ ප්ලේලිස්ට් එක. දැන් මෙතන එක වීඩියෝ එකක් එක වීඩියෝ එක මේ ප්ලේලිස්ට් එකක් නම් පළවෙනි වීඩියෝ එක විදිහට ඒක වෙන්නේ. ඒත් දැන් මට මෙහෙමත් නේ මට ඕනේ. මට ඕනේ මේ ප්ලේලිස්ට් උත් මෙතින් නම් මාරු වෙන දැන්. මට පස්සේ රුම් ගත්තා මේ මෙතන ප්ලේලිස්ට් එකේ එකයි අරන් තියෙන්නේ. මෙතන මේ ප්ලේලිස්ට් එකේ තියෙනෝනේ මේ දෙවෙනි වීඩියෝ එක. ප්ලේලිස්ට් එකේ වීඩියෝ 60ක් තියෙන එකේ දෙවෙනි වීඩියෝ එක තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් මට ප්ලේලිස්ට් එක ස්විච් වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් ස්විච් ඒකත් ඊට පස්සේ මට තෝරුණා ඒකත් ආවෙ නැහැ. ඒක මම එකකින් හදාගෙන ගියා වරද්දම. ඊට පස්සේ මේ ඔබ්මන් කෝඩ් එකෙත් මේ මම අර කිව්වේ මේ ඔබ්මන් කෝඩ් එක මේ $50ක පර්චේස් කරේ මේකේ දැන් මේ හැම යවන මැසේජ් එකකටම මේ ක්‍රෙඩිට් එකක් ගන්න අඩු වෙනවා. දැන් මම මේ මැසේජ් මේකෙදි 9ක් යවලා ඉඳලා මේ 9ක් අඩු වෙනවා. මේ අයකට මතක තියාගන්න මේ ඒතර අපි හොඳම දේ ඔපන් කෝඩ් එකට අපි අඩුවෙන් මැසේජ් යවලා يعني චේන්ජස් එක පාරින් ඔක්කොම කීය. ඒ කියන්නේ තනි ප්‍රොම්ප්ට් එකෙන් ගොඩක් දෙනවා එක සැරේ කරන්න. හැබැයි මෙහෙමත් තියෙනවා. ඒක හරියටම කොහොමද තමන් ඒක යූස් කරද්දිම තමන්ට තේරෙනවා. සමහරවිට චේන්ජස් ගොඩාක්ම දුන්නොත් එක සැරේට චේන්ජස් කරන්න බැරි නම් ඒතර ඔක්කොම එරර්ස්. ඒ හින්දා හොඳ දැන් මගේ එක්ස්පීරියන්ස් එක අනුව අපි පළවෙනි ෆස්ට් ප්‍රොම්ප්ට් එක දෙනවා හොඳටම. ඒ කියන්නේ ගොඩාක් කියන ඕන ටික ඔක්කොම දෙනවා. පස්සේ මේ ඊළඟ ප්‍රොම්ප්ට් එකේ ඉඳන් පොඩි චේන්ජස් වලට නැත්නම් චේන්ජස් 3-4ක් එකතු කරලා තමයි දෙන්නේ. ඊට පස්සේ ඔන්නම යනවා. මම මේ මගේ ප්‍රොසෙස් එකේදී ඊට පස්සේ මම අර මුලින්ම try කරේ මම කිව්වේ වීඩියෝ එක යවලා API එකට ප්‍රොම්ප්ට් එකත් එක්ක ඊට පස්සේ මම මේ බැලුවා මේ YouTube API එකෙන් මේ transcript එක API එක through access කරන්න පුළුවන් කියලා. ඔය බලපෑව තියෙන්නේ එතනින් එහෙම බලලා ඒවත් බැලුවා ඒවත් හදමු මේ කලින් කරමු මේ GitHub project එකක් තිබ්බා. මේක මට යක්කා ඊට පස්සේ එහෙම සෙට් වුණේ නැහැ. මම ඊට පස්සේ මෙතන තියෙන පොඩි ටික් එකක්. ඉතින් මේක YouTube එකේ කියන්නත් බෑ. ඒක ඔයාලා දැනගන්න ඕන හිස්තැනක් ඇඩ් අයින් කරන්න දැන් හිස්තැනක් ඇඩ් අයින් කරන්න ඔයාලා කරන් දෙන්නේ browser එකට දාගන්න මෙන්න මේ ඇඩ් බ්ලොකර් ඇඩ් ගාඩ් එකේ ඇඩ් බ්ලොකර් එකයි ඊට පස්සේ මේ uBlock origin කියන origin දාගත්තා origin light එකක් දාගත්තා ඕන ඒ දෙක දාගත්තා හිස්තැනක් එකේ ඇඩ්ස් ටික දාලා මේ නිකම් මේ setting හදගෙන යන්න හිස්තැනක් ටිකේ ඇඩ් ටික ආයේ එන්නේ නැත හරි මම තේරෙනවා හිස්තැන වල පුරව ගන්න ඒ මේ කියන්න ඔයා මට ඒක ඊට පස්සේ ඇඩ් වෙන්නේ ඒක එක්ස්ට්‍රා ටික් එකක් ඊට පස්සේ මම කලින් බටන් එක මෙහෙන් තිබ්බේ මම බටන් එක පොඩි කරගෙන එහෙම මේ ඊට පස්සේ මම ඊට පස්සේ API එකක් හරහා කියන්නේ YouTube API එක හරහා ඒකෙන් මේක දැන් මමත් මේ ඔක්කොම දන්නේ මොනවද දන්නවනේ දැන් ඔයාලා මේ වෙන මොන හරි දන්නේ නැත්නම් ආයේ AI වලින්ම අහන්න. ඔග්මන්ට් කෝඩ් එකෙන් අහන්න බෑ නිකම් මේ Google AI ස්ටුඩියෝ එකට ගිහිල්ලා අහන්න. මේ ඔග්මන්ට් කෝඩ් එකේ ප්‍රශ්න අහන්නේ ඔය වැඩි කරන්න යන්න බෑ. මොකද හැම මැසේජ් එකකටම ක්‍රෙඩිට් එකක් යනවා කරා. ඔය මේ විදිහට මේ මම දාලා මේක ඔය විදිහට මේ මම කරලා API කී අරගෙන මම YouTube API එක දුත් ඇක්සස් කරන්න හදුවා. ඊට හැම එකටම වඩා සාර්ථක එක මේ ගන්න වෙනවා. මම මේ ගිහිල්ලා මට වැරදිච්ච දේ ඔක්කොම දීලා. මම අපි මේක අපි එකක් මේ ඔයාලා කමෙන්ට් දාන්න අපි ලයිව් එකක් ඇවිල්ලා එහෙම හදන විදිහ කරමු පොඩි එකක්. මේ ඉගෙන ගන්න. ඊට පස්සේ මම දැනට මේ කරන්නේ මම මේ හදපු එකේ මේක ස්ටෙප් ටික තියෙන්නේ. ඊට පස්සේ මේ එක සෙටින් වෙනස් කරලා මම බලලා දෙනවා මට ඇත්තටම මතක නැහැ. මේ විදිහට IP මම කීස් ගොඩක් දාගන්න. හදලා දෙනවා තේරෙන්නේ තව මම රෙකෝඩ් කරපු දේ ගොඩාක් මම ඒක
චුට්ටක් කියනවා. ආ ඒ විදිහට අන්තිමේදී හදපු එක්ස්ටේෂන් එක තමයි මේ. ඒතර මේ එක්ස්ටේෂන් එක හදන මුහුර්තේ නිකන් ගයිඩ් එකක් විතරයි දුන්නේ හදන විදිහත් එහෙම ලොකුට නෑ. ඊළඟ වෙන එක්ස්ටේෂන් එක හදන එකද මම මේ වීඩියෝ සම්පූර්ණ එකින් මේ කරලා පෙන්නන්න. ඒතර මම මේ දැනට මම කරන්නේ මේ හදපු එක්ස්ටේෂන් එක යූස් කරන විදිහ. ඒතර මේ විදිහට මම එක්ස්ටෙන්ෂන් එකේ GitHub link එක වීඩියෝ එකකින් දාලා තියන්න. ඒතර ඔයාලා GitHub එකට ගිහිල්ලා අර එක්ස්ටෙන්ෂන් එක විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. GitHub link එක චුට්ටක් GitHub link එක තමයි මේ. මේකද ඔයාලා ගන්න තියෙන්නේ මේ විදිහට මෙතනින් zip file එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් zip file. එහෙම නැත්නම් අතන මම කලින් කිව්වේ GitHub එකක් ක්ලෝන් කරන විදිහ මේක ගත්තා. cmdd ගියා git clone කියලා මේ URL එක ගම clone වෙනවා. මම ඒ command එක මතක තියාගන්න මම කියලා කලින් videos වල කියලා ඇති. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඒ ඩවුන්ලෝඩ් වෙච්ච වීඩියෝ එකේ නැවත එක්ස්ටෙන්ෂන් වල මේ විදිහට මේ ෆෝල්ඩර් එක අසිට වුණා ෆෝල්ඩර් එක හදනවා. ෆෝල්ඩර් එක ඇතුළත තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ මේ ෆෝල්ඩර් එක ගිහිල්ලා අර මං කලින් කිව්ව විදිහට මෙතන එක්ස්ටෙන්ෂන් වල manage extension වල ගිහිල්ලා ෆෝල්ඩර් එක ඇදලා මේක උඩට අතහැරියට පස්සේ මේ විදිහට install කරලා ඊට පස්සේ මේක අන්ටික් කරලා තිබ්බොත් ටික් එක on කරගන්න. ටික් එක නේ මොකද මේ බටන් ටික් කියන්නේ හරිය. ඊට පස්සේ මෙන්න විදිහට එනවා. ඊට පස්සේ මේ setting එක open කරගන්න. setting open කරලා ඔය විදිහට එනවා. ඊට පස්සේ ඒ setting එකේ මේ මෙතනින් අපිට මම මේ මොඩල් තුනක් ෆේවරිට් එක කියන්නේ ඩිෆෝල්ට්ම මොඩල් තුන මේ එන්න දැම්මා. ඊට අමතරව අලුත් මොඩල් එකක් ඇඩ් කරගන්න ඕන නම් මෙතන ඇඩ් මොඩල් වල ඔයාලා මෙතන ගිහිල්ලා දැන් මේ මොඩල් එක දවසින් දවස වෙනස් වෙනවනේ. ඔහොම ගිහිල්ලා 2.5 වල මොඩල්ස් ටික ගිහිල්ලා ඔයාලට ඕන මොඩල් එක අරන් මෙන්න මේ මොඩල් ID එක කොපි කරලා මෙන්න මෙතන දාලා ඇඩ් මොඩල් දුන්නා පස්සේ ඒක ඇඩ් වෙනවා. ඊට පස්සේ මේ මොඩල් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඊට පස්සේ API එක ඉස්සෙල්ලා මෙන්න Google Studio ගිහිල්ලා Gmail account ඕනේ එකක් දාගෙන යූස් කරන්න පුළුවන්. මම නම් account 10 විතර keys 10ක් විතර key එකකින්ගේ අතරට දානවා. ඊට පස්සේ මම මේ prompt එක මම මේ default prompt එකක් දාලා දෙනවා. ඔයාලා මේව පාවිච්චි කරන්න පුළුවන්. මම නම් දැනට පාවිච්චි කරන්නේ මේක longer video මේ prompt එක. ඒකෙන් තමයි හරි දරා. මෙන්න මේක තමයි මගේ prompt එක. මම මේක වීඩියෝ එකේ යටින් දාලා තියන්න මේ prompt. ඒ prompt එක දාලා හරි විදිහට එනවා. නැත්තම් ඔයාලට ඕන විදිහට custom prompt එනවා. ඒතර මේකේ වීඩියෝ එකට යන්නේ මෙන්න මේ prompt එකයි අර අපි මෙතන වීඩියෝ එකේ extract and transcript එකදී අර time එකයි මේ voice එකයි ඒ transcript එකත් එක්ක මෙන්න මේ prompt එකට තමයි LLM එකට යන්නේ. ඒක process වෙලා තමයි මෙන්න මේ විදිහට output result එක එන්නේ. හරි. ඒතර මේ ඔයාලට ඕන prompt එකක් දාගන්න පුළුවන්. ඔයාලට ඕන මට මේක සමරයිස් එකක් දෙන්න. මෙතන new ගිහලා මොකක්ද නමක් දානවා. I want a summarize of this YouTube video and I don't want any timestamp. මේ timestamp මුකුත් ඕනේ නිකන් summary එකක් දෙන්න කියලා. ඒක save කරලා ඊට පස්සේ ඒක මෙතනින් මේ default prompt එක එක් කරන්න. ඒක කරාට පස්සේ ඒක නේ. ඊට අමතරව මේ variable උත් දාගන්න පුළුවන් prompt එක ඇතුළට. ඒක මේකද වෙන්නේ variable එක දැම්මට පස්සේ එන්නේ variable එකක් දාන්න මෙන්න දැන් මෙතන ගිහිල්ලා මේ variable එක copy කරලා ගන්නවා. ඒ copy කරලා අරගෙන analyze මේ දැන් මෙතන මෙන්න මේක ඇතුලේ අර curly bracket එක මේ කොයින් අර ඇතුලෙන් දැම්මට පස්සේ මේක මේ LLM එකට යද්දී please analyze කියලා මේ වීඩියෝ මෙන්න මේක දැම්ම කියලා හිත title කියලා එතකොට prompt එක කියන්නේ please analyze කියලා වීඩියෝ එකේ title එක වැටෙනවා. එතන අර දාන මෙතන දාපු variable එකට අදාළව එතන ඒක replace වෙනවා. please analyze මෙන්න මේ වීඩියෝ මෙන්න මේ title එක වීඩියෝ එහෙම දාන්න පුළුවන්. ඒක අවශ්‍ය නම් එහෙම දාගන්න තියෙනවා. this video translate එහෙම නැත්නම් මම මේ නිකම්ම මේ variable පාවිච්චි කරලා එහෙම මොකුත් නැතුව දාලා තියෙනවා. ඔයාලා මේ variable දාලා තමට අවශ්‍ය prompt එක දෙනවා. ඊට පස්සේ auto analyze video when page loads කියන්නේ ඒ කියන්නේ අපි මොන මේක open කරාම කෙලින්ම අර ඒ analyze button එක click කරන්න ඕනේ. auto click කරලා analyze වෙනවා.
ඊට පස්සේ ඕපන් හෝම් මේකෙන් කියන්නේ මෙන්න මෙතන මේ හෝම් පේජ් එකේ තියෙනවා තියෙන්නේ. ඒක මෙහෙම ක්ලික් කරාම නැත්තම් මේක ඇතුළේමනේ ඕපන් වෙන්නේ. ඒක නේද වෙනම අලුත් පේජ් එක ඕපන් වෙනවා. ඒක නිකන් සෙට්. මේ මොන හරි තියෙන එකක් දාලා සේව් කරගත්තම හරි. සේව් කරලා ඊට පස්සේ මෙන්න විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම වැඩේ කරලා පෙන්නන්නම්. මේක ඔය ගියා කියලා මේ වීඩියෝ එක ඇනලයිස් කරගන්න අපිට හරිම ලේසියි. වීඩියෝ එක ලෝඩ් වෙනවනම් ඕක ලැබුවා. වීඩියෝ එක ඔය විදිහට ඇනලයිස් වුණා. මෙතන තිබ්බ පැනල් එක ඒක එක්ස්ට්‍රැක්ට් කරලා පස්සේ ආන්න මේක කියන්නේ මේ ඔක ඇනලයිස් වෙන පොඩි වෙලාවක් තප්පර 10ක් විතර යනවා. ඉතින් මේ ගිහිල්ලා සෙන්ඩ් වෙලා ඔය ප්‍රොසෙස් එක ලයින් වෙනක් යනවා. පොඩාර ටයිම් එකක් ගත්තේ දැන් මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ලෝඩ් වෙන්න ටික වෙලාවක් යනවා. ලියුම ගමන් ඒක ලෝඩ් වෙන්නේ පොඩි ටයිම් එක ඩිලේ එකක් දාලා හදන්න තියෙන නැත්තම් සමහරවිට මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකෙන් පොඩ්ඩක් විතර එක්ස්ට්‍රැක්ට් කරලා ඒක මුළු වීඩියෝ එකම ඉන්නේ කොටස එන්න ඒවා ටිකක් බලලා එහෙම හදලා තියෙනවා. මේක ගොඩාක් එරර්ස් එහෙම ගොඩක් ඇති. මම මුත් චෙක් කරේ නෑ අපේ ඉනිෂියල් වර්ෂන් එක. මේ විදිහට දැන් මේක නම් මොකද දන්නේ මේ ඉන්ටර්නෙට් අවුලක් තියෙද මන් දන්නේ ටික වෙලාවක් යනවා වන්නේ. ඒ විදිහට තමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. මම මේක දාලා තියන්නම්. මේක ලින්ක් එක දාලා තියන්නම්. ඊට පස්සේ අර ප්‍රොම්ප්ට් දාපු මේ ප්‍රොම්ප්ට් එක දාලා තියන්න. අනිත් ටික මේක කරලා ඔයාලා බලලා මොන හරි තියෙන ෆීඩ්බැක් එකක් දෙන්න. අපි බලමු මේක එන්නේ නැත්තේ මොකද මේ බලමු. හරි ඒක විදිහට ඇත්තට මේ උනේ මම අර මේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා මේක තිබ්බ API කේස් ටික අයින් කරන්නේ මේ පල්ලෙහා තියෙන පේන හින්දා ඒ හින්දා වැඩ වෙනවා. දැන් හරිය. මේ විදිහට ඇනලයිස් එක. ඒතර ඔයාලා පේනදී මේ ඇනලයිස් එක රැන්ඩම් නේ. ඒ කියන්නේ හරියට සාමරි කීපෝ එහෙම නේ මට ඕන මේ විදිහට තමයි. මොකද AI එකෙන් ඩිසයිඩ් කරන්න ඕනේ ඇනලයිස් එක කොහොමද දෙන්නේ කියලා. ඒක බුලට් පොයින්ට්ස් ඒක ඡේදයක් විදිහට ඒක ටයිම් ස්ටෑම්ප් දෙකද. හරි. ඒතර ඒකත් තියෙනවා මේ විදිහට මේ විදිහට එන්න පුළුවන්. හරි. වීඩියෝ එකේ ඕන් තැනට ස්විච් වෙන්න පුළුවන්. හරි. එතන මොන හරි ඔයාලට දැනගන්න තියෙනම් ඉස්සරහ ගන්න ඕන මොනවා ගැනද මොනවා තියෙනම් මේක යටින් කමෙන්ට් කරන්න මම මේකේ ලින්ක්ස් ඒ ටික දාලා තියන්නම්. නම් වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.